බලන්න යන ගමන් චුට්ටක් ලේට් වෙලා තියෙන. ඒ නිසා අපි ෂෝට් කට් වලින් දාලා ඉක්මනින් ආවා. එන ටික නම් වීඩියෝ කරගත්තේ නැහැ. අපි මෙතන ඉඳන් ත්‍රීවිල් එකක තමයි ගියේ කාර් එක දාලා. මොකද පහත වාහනවලට කාර් වලට වගේ පොඩක් යන්න අමාරුයි. මෙන්න මේ වගේ කැඩි කැඩි පාරක් තමයි තියෙන්නේ. ත්‍රීවිල් වලට, බයික් වලට, උස වාහන වලට වගේ නම් යන්න පුළුවන්. මෙතන තියෙන්නේ පරණ ටී ෆැක්ටරි එකක්. මෙතනම තමයි ටිකට් කවුන්ටර් එකක් තියෙන්නේ. මෙතනින් ටිකට් සරන් තමයි සෙම්බුවත්ත ලේක් වලට යන්න ඕනේ. යන්න උඩට නිකන් කන්දක් වගේ ලොකු කන්දක් මුදුනකට වගේ තමයි අපිට යන්න තියෙන්නේ. යන්න කන්දක් වගේ. හිතන්නකෝ ඒ වගේ තැනක මේ වගේ මෙච්චර සුන්දර වැවක් එතන තියෙන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බැහැ මට නම්. එතනින් උඩට යද්දී නිකන් වෙනම ලෝකයක් වගේ. ඒ පරිසරය, ඒ කොළ පාට, ස්වභාවික හුලං, සීතල, මීදුම ඒ ඔක්කොමත් එක්ක වෙනම ලෝකයක් වගේ. මම දැනට ගිහිල්ලා තියෙන තැන් වලින් ලස්සනම තැනක් තමයි සෙම්බුවත්ත ලේක් කියන්නේ. හිතුණා දෙයක් ඔයාලට කියන්න ඕනෙමයි කියලා. ඔයාලට පේනවා නේද? මේ සෙම්බුවත්ත ලේක් එක වටේ ඇවිදින්න අපිට පොඩි පොඩි පාරවල් එහෙම තියෙනවනේ තැන තැන. ඒ හැම තැනක්ම හරිම පිළිවෙලයි. හරිම පිරිසිදුයි. අඩුම තරමේ ගස් වලින් වැටෙන කොළවත් තැන තැන වැටිලා කැතට එහෙම නැහැ. හරි පිළිවෙලට අතු ගාලා ලස්සනට තියාගෙන ඉන්නවා. මේන්ටේන් නම් මාරයි. ෆයිනස් ගස් යායකුත් තේවතු යායකුත් මැද්දෙන් ස්වභාවික උල්පත් ජලයෙන් තමයි මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. සීතල හුලං හමන ලස්සන වැවක් ඉස්සරහා ඉඳගෙන ෆයිනස් ගස් යායක් දිහා බලාගෙන උණු රොටියක් කන ගමන් රස සීනි සම්බෝලයක් එක්ක උණු තේ එකක් බොනකොට දැනෙන හැඟීම මට නම් විස්තර කරන්න තේරෙන්නවත් නැහැ.
වතුර පිරුණු ස්වභාවික උල්පත් ජලයෙන් පිරුණු ස්විමින් පූල් එකක් තියෙනවා. ඕන්නම් මේකින් නාන්නත් පුළුවන්. ගොඩාක් සීතල නිසා මම නම් නෑවෙ නැහැ. සීතල කඳු කරේ පහස විඳගන්න ඔයාලත් සෙම්බුවත්තට එන්න. අපි දැන් මේ ඉන්නේ ඇල්කඩුවේ වතුයායේ. සීතල කඳු කරේ මාතලේ සෙම්බුවත්ත. ඔයාලා මෙච්චර වෙලා බැලුවේ මගේ ෆස්ට් YouTube vlog එක. මගේ පළවෙනි YouTube වීඩියෝ එක. මම ගොඩාක් ට්‍රැවල් කරන්න ආස කෙනෙක්. මගේ හොබි එක ට්‍රැවලින්. ඉතින් මම හිතුවා මම ට්‍රැවල් කරන වීඩියෝස් මේ වගේ YouTube එකට vlog එකක් විදිහට අප්ලෝඩ් කරලා තියෙනවා කියලා. මොකද මට මෙමරිස් වලට හරි වටිනවනේ. ඔයාලත් මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකකින් දාන්න. මං ආසයි ඔයාලගේ අදහසුත් දැනගන්න. ඉතින් පරිස්සමින් ඉන්න. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.